සමහර ලස්සන දවස් තියෙනවා හරි ඉක්මනට ගෙවිලා යනවා. ඉතින් මේත් ඒ වගේ ලස්සන දවසක්. ඉතින් මේ ඉන්නේ මැලේසියාවේදී මට හම්බ වුණ මගේ හොඳම යාළුවෙක්. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයා කොහෙද මාව මේ එක්කගෙන යන්නේ කියලා. ඔන්න ඉතින් ලොකේෂන් එක ළඟටම අපි ඇවිල්ලා තමයි දැන් ඉන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු එහෙනම්. Hi guys, welcome to my YouTube channel. Batti Vlogs මගේ YouTube channel එකට ඔයාලා වෙනද වගේම ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද ලස්සන vlog එකක් අරගෙන ආවේ මම. අද මම ඇවිල්ලා ඉන්නේ Chinese පන්සලකට. ඉතින් අපි අතරට ගිහිල්ලා බලමු මේ පන්සල කොහොමද කියලා. හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් එන්න මාත් එක්ක අපි ගිහිල්ලා බලමු. මානම ලස්සන කඳු ආයකින් වට වෙච්ච ලස්සන චයිනීස් පන්සලක් බලන්න තමයි මම ඔයාලව එක්කගෙන යන්න හදන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ චයිනීස් පන්සල් ගැන විස්තර පොඩ්ඩක්. චීන බුද්ධාගම ඉන්දියාවෙන් ආවේ අවුරුදු 1000 ගානකට පෙර. ඊට පස්සේ තමයි අද තියෙන ලස්සන බෞද්ධ පන්සල් චීන සංස්කෘතියත් එක්ක මිශ්‍ර වෙලා තමයි හැදිලා තියෙන්නේ. මේ තියෙන පන්සල් සාමය ආධ්‍යාත්මිකත්වය ගැන ගොඩාක් දේවල් අපිට කියලා දෙනවා. වගේම තමයි චීන බෞද්ධ ස්ථානවල ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් අපිට මහා ගේට්ටුව, ස්වර්ගීය බුදුන්ගේ ශාලාව, භාවන ශාලාව, පැගෝඩාව මේ සියල්ල චීන බෞද්ධ විහාරස්ථානවල ප්‍රධාන ලක්ෂණ. ඉතින් මේ විහාරස්ථානවල භාවනාව සහ සාමය මිශ්‍ර වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ චයිනීස් පන්සල්වල ප්‍රසිද්ධ විහාරස්ථාන විදිහට ශවලින් විහාරය, ලින්කින් විහාරය, සුදුවාශ විහාරය මේ සියල්ල චීන සංස්කෘතිය සහ ආධ්‍යාත්මිකත්වය ඒකාබද්ධ කරන අලංකාර සංකේත වෙනවා. ඉතින් මම මේ විස්තර කරන්නේ චයිනීස් පන්සල් ගැන මං හොයාගත්ත විස්තර ටිකක්. ඉතින් ඔයාලත් මොනවා හරි දන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕනේ. මගේ වීඩියෝ එක බලන් ඉන්න ඔයා තාම මාව subscribe කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා subscribe කරලා මාත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි අපි මේ චයිනීස් පන්සල් වලට යද්දී අපිට කැමති පාටක ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන්. ඉතින් මේ හැම චයිනීස් පන්සලකම මම දැක්ක දෙයක් තමයි මේ මකර මූර්තිය. ඉතින් මේක ගැන ලොකු විස්තරයක් තියෙනවා. ඉතින් මේ බෞද්ධ ජනතාව විශ්වාස කරන විදිහට මේ සාමාන්‍ය මකරෙක් නෙවෙයි, බලය, දැනුම, ආරක්ෂාව සහ වර්ෂාව පිළිබඳ දිව්‍යමය සංකේතයක් විදිහට තමයි මේ අය විශ්වාස කරන්නේ. ඉතින් මේ මකරා ධනාත්මක ශක්තිය, ස්වර්ගීය බලය සහ කරුණාවේ ආරක්ෂක දෙවියෝ විදිහටත් මේ අය විශ්වාස කරනවා. ඒ වගේම තමයි බෞද්ධ විහාරස්ථානවල නපුරු ආත්මයන් පළවා හරින බාරකරුවෙකු ලෙසත් මෙයාලා විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ මකරගේ හැඩය අතින් ගත්තොත් මකරට සර්පයෙකුගේ ශරීරය, මුවෙකුගේ අං, රාජලයෙකුගේ නියපොතු, සිංහයෙකුගේ මුඛය, මාළුවෙකුගේ වරල් වැනි සංයුක්ත හැඩවලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ මකර රූපය අපිට විශේෂයෙන් දැක ගන්න පුළුවන් දේවාලයේ වහලේ, ඒ වගේම දොරවල් දෙපස, ඒ වගේම තමයි පොකුණු වලත් අනිවාර්යෙන් මේ මකර රූපය තියෙනවා. තව දෙයක් තමයි චීන සංස්කෘතියේ බුදුන් වහන්සේගේ කරුණාව සහ බලය ආරක්ෂා කරන දිව්‍යමය ජීවියෙක් කියලා තමයි මෙයාලා විශ්වාස කරන්නේ. දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ චීන රහතුන් වහන්සේලා 18 නමක්ගේ ප්‍රතිමා ටිකක්. ඉතින් මේ රහතුන් වහන්සේලාගේ ප්‍රතිමා ගැන මම දැනගත්ත විස්තර ටිකක් තමයි මම මේ ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. එහෙනම් අපි බලමු මේ වගේ විස්තර ටිකක්. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයන් වෙන රහතුන් වහන්සේලා. භාවනාව, ප්‍රඥාව සහ කරුණාව තුලින් විමුක්තිය ලබාගත් අයයි. චීන බෞද්ධ සංස්කෘතිය තුළ මෙම 18 දෙනා විවිධ ගුණාංග සහ දිශාවන් නියෝජනය කරනවා.
ඉතින් මේ සෑම ප්‍රතිමාවක්ම නිර්මාණය කරලා තියෙන්නේ අද්විතීය මුහුණේ ඉරියව්වක්, ශරීරයේ චලනයක්, භාවනාවක්, තත්වයක් හෝ මිනිසුන්ට කරුණාව ලබා දෙන ඉරියව්වකින්. ඉතින් මේ සෑම දෙයක්ම බුද්ධාගමේ සාමය, සමවතාවය සහ ප්‍රඥාවේ සංකේතයක් වෙනවා. ඉතින් මේ ප්‍රතිමා බොහෝ විහාරස්ථානවල, විශේෂයෙන් ශැවලීන් දේවාලය වැනි ස්ථානවල ප්‍රතිමා ආකාරයෙන් පේලිවල තබා තිබෙනවා. සෑම ප්‍රතිමාවක්ම අධ්‍යාත්මික පාඩමක් උගන්වනවා. ඉතින් ඒ වගේම තමයි ධෛර්යය, භාවනාව, දායනුකම්පාව, සත්‍ය, සංගමය සහ නිශ්ශබ්දතාවය මෙම ප්‍රතිමාවලින් වඩාත් පිළිඹු කරලා පෙන්වනවා. ඉතින් මේ චයිනීස් පන්සල් ගැන මං හොයාගත්ත පුංචි තොරතුරු ටිකක් තමයි මං ඔයාලත් එක්ක මේ විදිහට බෙදාගත්තේ. ඉතින් තවත් විස්තර ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලත් මොනවා හරි දන්නවනම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න යන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් මං අද මේ ගමන ගියේ මගේ හොඳම යාළුවෙක් එක්කනේ. ඉතින් අපි දෙන්න ගොඩාක් කාලයකට පස්සේ තමයි මේ විදිහට හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි දෙන්නගේ පුංචි මතක සටහන් ටිකක් මේ විදිහට එකතු කරගන්නත් අමතක කළේ නෑ. ඔයාලට කියන්නේ යාළුවනේ මාරම ලස්සනයි, හරිම අලංකාරවත් විදිහට තමයි මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් කොච්චර වෙලා හිටියත් එපා නම් වෙන්නේ නැහැ. ඉතින් මේ චයිනීස් පන්සල වගේම මැලේසියාවේ ගොඩාක් තැන්වල මේ වගේ චයිනීස් පන්සල් හදලා තියෙනවා. හරිම ලස්සනයි, හරිම අලංකාරවත් විදියට හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි ලංකාවේ පන්සල් වලට යද්දී සුදු ඇඳගෙන යන්නේ. මේ චයිනීස් පන්සල් වල එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට කැමති විදිහකට යන්න පුළුවන්. ඉතින් කලින් කිව්වා වගේ මගේ යාළුවා ගැන කිව්වොත් එයා මට කාලෙකින් තමයි හම්බ වෙන්නේ. ඉතින් අපි දෙන්නගේ යාළුකමට දැන් අවුරුදු 7ක් විතර වෙනවා. ඉතින් හරිම කැමැත්තෙන් තමයි අපි දෙන්න මේ දවස් ගත කරේ. ඉතින් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා ආයෙත් දවසක ඉක්මනට හම්බ වෙලා ඔයාලට මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. ඉතින් දැන් බලලා ඉවරයි අපි පන්සල. දැන් අපි ගෙදර යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. චයිනීස් පන්සල් ගොඩක් තියෙනවා මැලේසියාවේ. හරිම ලස්සනයි. ඉතින් මෙතන ගොඩාක් ලස්සනයි. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක හොඳ ඇති කියලා. එහෙනම් අපි දෙන්න දැන් ගෙදර යන්න තමයි මේ හදන්නේ. ඉතින් මගේ යාළුවෙක් එක්ක තමයි මම අද මේ ගමන ආවේ. හරිම ලස්සනයි මේ පන්සල. මෙයා තමයි මට ලොකේෂන් එක පෙන්නුවේ. ඔයාලා thank you මේ වගේ ලස්සන තැනක් මට පෙන්නුවට. ඉතින් එයා මට පෙන්න නිසා තමයි මම ඔයාලට මේ වගේ ලස්සන ලොගයක් අරගෙන ආවේ. ඉතින් අපි දැන් වීඩියෝ ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලන්නත් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක ලස්සන ලොගයක් අරගෙන එනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි.